ඔබ සන්ධ්‍යාවක් යාළුවනේ. අපි කොරෝනා ගැන කතා කරා. කොරෝනා වෙනුවට ලංකාවේ තිබ්බ ඕල්ටර්නේටිව් දෙකක් තිබ්බා. එකක් තමයි ලයන් අයිස් එක. අනිත් තව ඕල්ටර්නේටිව් එකක් තිබ්බා. කියන එක තමයි ටයිගර් ක්‍රිස්ටල් එක. ඉතින් අද අරන් ආවා ටයිගර් ක්‍රිස්ටල් එක ඔයගොල්ලොත් එක්ක රස විඳින්න. ඉතින් මේකෙත් අර බලන්න කොරෝනා බෝතලයටම සමාන බෝතලයක් තමයි මේ ආයතනය නිර්මාණය කරලා තියෙන්නේ. සුදු පාට කියන්නේ අවර්ණ බෝතලයක්. සාමාන්‍යයෙන් මේ බියවල එන්නේ අවර්ණ බෝතලයක් නෙමෙයි ඇම්බර් කලර් වගේ බෝතලයක් එන්නේ. මේකේ ඉන්නේ අවර්ණ බෝතලයක්. ඒක අර තියෙන මේ බිය එකේ තියෙන ක්‍රිස්ටල් ගතිය කියන්නේ අර ලාග ඉම්පැක්ට් එක අර ලයිට් ඉම්පැක්ට් එක පෙන්වන්න තමයි මේක අවර්ණ බෝතලයක් කරලා තියෙන්නේ. ඉතින් ටයිගර් ගැන කතා කරොත් ටයිගර් වලට ලොකු ඉතිහාසයක් තියෙනවා. ටයිගර් බිහි වෙන්නේ සිංගප්පූරු වල 1932 වර්ෂයේදී. එතකොට මේක ඇවිල්ලා ටයිගර් වල මොඩර්න් වර්ෂන් එකක් කියලා තමයි සලකන්නේ. ටයිගර් ගැන කතා කරොත් ටයිගර් ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ නැති වුණාට ඔයගොල්ලෝ ට්‍රැවල් කරන අය නම් සාමාන්‍ය ඔයගොල්ලෝ සිංගප්පූරු, මැලේසියා, තායිලන්ඩ්, හොංකොං ඒ වගේ පැතිවල ගිහින් තියෙනවා අනිවාර්යයෙන් බාර් වල, රෙස්ටුරන්ට් වල, පබ් වල මේ ටයිගර් බී එක දැකලා ඇති. ඒතකොට මේක ඇත්තටම ඒෂියාවල most recognized beer brand එක විදිහට තමයි සලකන්නේත් ඇත්තටම. ඒ කියන්නේ දකුණු අපි ඉන්න දකුණු ආසියාවේ ඔය නැගෙනහිර දිග අග්නිදිග ආසියාව පැත්තට මූව් වෙද්දි අග්නිදිගද හරිද? ඒ පැත්තට මූව් වෙද්දි ගොඩක් වෙලාවට මේ ටයිගර් බී එක තමයි තියෙන්නේ. මේක ලංකාවේ ෆේල් වෙන්න සමහරට එක හේතුවක් වෙන්න ඇති. මේක ලොන්ච් කරේ මම හිතන්නේ ලොන්ච් කරද්දී දැන් අර ලංකාවේ තියෙන ටයිගර් ලයන් වගේ බ්‍රෑන්ඩ්ස් දෙකක් ලංකාවේ තිබ්බේ. ලයන් එක තිබ්බා ටයිගර් තිබ්බා. දැන් අපි අර සිංහයා කියන දේ අපේ ඇගේ තියෙන දෙයක් නේ හැමතිස්සෙම ශ්‍රී ලංකිකයෝ විදියට. එතකොට ටයිගර් කියන එක සමහරට ප්‍රතික්ෂේප වුණා වෙන්න පුළුවන්. හැබැයි අදටත් මම දකිනවා ගොඩක් සුපර් මාකට් වල එහෙම ඔය චයිනීස් අය ෆොරිනර්ස් ඇවිල්ලා ගොඩක් ටයිගර් බ්‍රෑන්ඩ් එක ගන්නවා. මේක ලංකාවට ඉන්ට්‍රොඩියුස් වෙන්න කොහොමද කියලා ගත්තොත් මේ ටයිගර් වල අයිතිය තියෙන ඒෂියා පැසිෆික් බ්‍රූවරිස් වලට. ඒෂියා පැසිෆික් බ්‍රූවරිස් වල අයිතිය තියෙන හයිනකෙන් වලට. හයිනකෙන් ඉන්ටර්නැෂනල් කියන කම්පැනිට. ඒතර හයිනකෙන් ඔපරේෂන්ස් කරන ලංකාවේ හයිනකෙන් ලංකා ලිමිටඩ් කියලා කම්පැනියක් දැන් ඒක අයිතිය තියෙන DCS ආයතනයද. එතකොට ලංකාවට හයිනකෙන් හරහා තමයි මේ ටයිගර් කියන එක ඉම්ප්ලිමන්ට් වෙන්නේ. එතකොට අනිත් පැත්තෙන් කතා කරොත් ටයිගර් යටතේ SKUs 4ක් තියෙනවා මම නිකන් හොයාගත්තා. එකක් තමයි ටයිගර් 0 කියන එකක් තියෙනවා non alcoholic beer එක. අවාසනාවට ලංකාවේ නීති රීතිත් එක්ක non alcoholic beer ලංකාවේ ඇත්තටම manufacture වෙන්නේ නැහැ 0 alcohol beer එක. හැබැයි ළඟකදී දැන් ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ඉම්පෝර්ට් කරලා මම දැක්කා තියෙනවා. හැබැයි manufacture වෙන්නේ නැහැ 0 alcohol එක. ඊට පස්සේ ටයිගර් ක්‍රිස්ටල් එක තියෙනවා මේක 4.2 එකක්. ඊට පස්සේ ටයිගර් ලාගර් එක තියෙනවා. ওই ටයිගර් ඔරිජිනල් කියලා තියෙන්නේ ඒක ලාගර් බී එකක්. ඊට පස්සේ ටයිගර් ස්ට්‍රෝං එකක් තියෙනවා. ඒක තමයි ටයිගර් බ්ලැක් කියලා කියන්නේ. ටයිගර් බ්ලැක් කිව්වහම ගොඩක් වෙලා සමහරු වැරදියට වටහා ගන්නවා ඒක ඇවිල්ලා මේ ස්ටවුට් බී එකක් කියලා. ස්ටවුට් නෙමෙයි ඒක ටයිගර් ස්ට්‍රෝං එක. ඒක තමයි ටයිගර් බ්ලැක් කියන එකේ යන්නේ. ඉතින් අපි තව දුරටත් මේ කතා කරන්න නැතුව මේක ලංකාවේ manufacture කරන මේ විස්තර ටික දාලා දෙන 4.2 මිලිලිටර් 330ක් ඉන්ග්‍රීඩියන්ට්ස් වෙන මේක විශේෂයෙන් කියනවා මේක බොද්දි සෙල්සියස් අංශක 2යි -4යි අතර -4යි අතර 2යි 4යි අතර මේක ටේස්ට් කරන්න කියලා. ඇත්තට මම මේක ෆ්‍රීස් එකේ තියලාත් ගත්තේ. දැන් නම් ඒ ප්‍රමාණයට ඇති වෙනද මොකද ඒක නැත ටේස්ට් එක වෙනස් වෙනවා. මේක ගොඩක් කරලා මේක ලයිම් ස්ලයිස් එකක් රෙකමන්ඩ් කරන්නෙත් නෑ. හැබැයි අපි කොරෝනා එක බිව්වෙත් ලයිම් ස්ලයිස් එකක් දාලා ටයිගර් ලයන් මේ අයිස් එක බිව්වෙත් ලයිම් ස්ලයිස් එකක් දාලා ඉතින් අපි මේකත් ලයිම් ස්ලයිස් එකක් දාලාම ඒ විදිහට පාවිච්චි කරලා බලමු. එහෙනම් චීස් යාළුවනේ. මේකේ හොඳ ස්මෙල් එකක් එනවා. අර ලාග වල තියෙන ස්මෙල් එක එනවා. ඒකම ලයිම් වල ස්මෙල් එකක් එනවා. අපි බීලා බලමු. ඔව් හරිම රීෆ්‍රෙෂින් මේ කියන්නේ මේ තියෙන කාලගුණයත් එක්ක කියන්නේ වෙද කන්ඩිෂන් එකත් එක්ක මේ රස්ටෙත් එක්ක හරිම රීෆ්‍රෙෂින් මේ බී එක.
කිසිම මොන්න අමාරුවක් නෑ 4.2 නේ. ඒකට ලයිම් එකක් තාපුවාම මේක ඇත්තටම වෙනම වයිබ් එකක් තියෙනවා. අර කාබනේට් ඉෆෙක්ට් එක අර තාම බබල්ස් වල ඉෆෙක්ට් එක තියෙනවා. ඉතින් යාළුවනේ ක්වික් රිවිව් එකක් මේ කරේ ගොඩක් වෙලා ගන්න ඕනේ නෑ. ටක් ගාලා අපි කතා කරා මේ බ්‍රෑන්ඩ් එක ගැන. ඉතින් අපි තවත් ලිකර් රිවිව් එකකින් ඉදිරියේදී හම්බෙමු. චීර්ස් යාළුවනේ.